ලෝක ආර්ථිකයේ මෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයේත් මේ වෙනකොට කතා කරන ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආනයන තීරුබද්ද. ඉතින් පුතේ අපි මේ වීඩියෝ එකේ කතා කරනවා තීරුබද්දක් කියන්නේ මොකක්ද? තීරුබද්දක් පනවන අරමුණු මොනවද? තීරුබද්දක් පැනවීමේ ආර්ථික ප්‍රතිවිපාක මොනවද? එතකොට මේ දැන් වර්තමානයේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් පනවලා තියෙන 144ක තීරුබද්ද ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන්නේ කොහොමද වගේම ඒක ඇමරිකානු ආර්ථිකයට කොයි විදිහටද බලපාන්නේ කියන එක. ඉතින් ඉස්සෙල්ලාම බලමු තීරුබද්දක් කියන්නේ මොකක්ද කියන එක. ඉතින් තීරුබද්දක් කියලා අපි කියන්නේ අපි යම්කිසි රටක් හිතන්න ශ්‍රී ලංකාව විදේශ රටකින් භාණ්ඩයක් හෝ සේවාවක් ආනයනය කරනවා ගෙන්ව ගන්නවා. එතකොට අපි ගෙවිය යුතු බද්ද තමයි පුතේ තීරුබද්දක් කියලා කියන්නේ. ආනයන තීරුබද්දක් පැනවීමේ අරමුණ තමයි පුතේ එකක් දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීම. නැත්නම් අපි ඔකට කියනවා ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් විදිහට භාවිතා කරනවා කියලා. අනිත් දේ තමයි ආදායම් ලැබීමේ මාර්ගයක් විදිහට. එතකොට බොහෝමයක් රටවල් මෙන්න මේ අරමුණු දෙක අරමුණු කරගෙන තමයි තීරුබද්දක් පැනවීම සිද්ධ කරන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම බලුවොත් ආරක්ෂණවාදී. දැන් අපිට ආදායම් ලැබීම ගැන කතා කරන්න දෙයක් නැහැ. අපි කොහොමද දන්නවා රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය බදු කියලා. ඉතින් ඒකේ අතර එක් බදු වර්ගයක් තමයි ඔය තීරුබදු කියලා කියන්නේ. ඊළඟට අපි කතා කළොත් මේක ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් විදිහට කොහොමද භාවිතා කරන්නේ කියන එක. ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් විදිහට මේක භාවිතා කරන්නේ පුතේ දේශීය නිෂ්පාදකයා නිෂ්පාදනය කරන භාණ්ඩ හෝ සේවාවල්ම පිට රටකින් නැත්නම් විදේශ රටකින් අපි ගෙන්ව ගන්නකොට අපි ආනයනය කරනකොට ඒ රටවල් වල ලංකාවට සාපේක්ෂව නිෂ්පාදනය කරන්න යන පිරිවැය අඩු වෙන්න පුළුවන්. දේශීය නිෂ්පාදකයාට එම භාණ්ඩය නිෂ්පාදනය කරන්න යන පිරිවැය සාපේක්ෂව අඩු වෙන්න පුළුවන්. අපි විදේශ රටවල් වලින් ගෙන්න ගන්නකොට ඒ විදේශ රටට ඒක අඩු වෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ළමයි ඔන්න ලංකාවේ අලගොවිය අල නිෂ්පාදනය කරනවා. ඒ වගේම ඉන්දියාවේ අලගොවිය අල නිෂ්පාදනය කරනවා. ලංකාවේ අලගොවියට අල නිෂ්පාදනය කරන්න යන පිරිවැයට වඩා අඩු පිරිවැයක් ඉන්දියාවේ අලගොවියට යනවා කියලා හිතන්නකෝ. ඒකට ඉන්දියාවේ අල වල මිල ගණන් ලංකාවේ අල වලට සාපේක්ෂව අඩුයි. එතකොට ලංකාවේ අල නිෂ්පාදනය ප්‍රමාණවත් නැහැ ලංකාවේ මිනිසුන්ගේ අල ඉල්ලුම් ප්‍රමාණයට සාපේක්ෂව. ඉතින් ඒ නිසා මොකද කරන්නේ පිටරටින් අල ගෙන්ව ගන්නවා. එතකොට මේ පිටරටින් ගෙන්න ගන්න අලවල මිල ගණන් පහත් මට්ටමක තියෙන්නේ. එතකොට අපි කවුද? අපි තාර්කික පාරිභෝගිකයෝ. ඉතින් අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ තාර්කික පාරිභෝගිකයා අඩු මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගන්න. ඉතින් ලංකාවේ දේශීය අලගොවියට තරඟ කරන්න සිද්ධ වෙන්නේ අර විදේශ රටවලින් එන අඩු මිල ගණන් සහිත අල වර්ගත් එක්කලා. එතකොට මෙන්න මේ කියන භාණ්ඩයත් එක්ක තරඟ කරන්න සිද්ධ වෙද්දී දැන් එයාට වැඩි මිලට අලෙවි කරන්න බෑනේ. කවුරුත් වැඩි මිලට තියෙති ගන්නේ නැහැ. අඩු මිලට තියෙති තමයි ගන්නෙ. ඒක නිසා එයාටත් එයාගේ මිල පහළ දාන්න සිද්ධ වෙනවා. ඔන්න ඔය කියන තත්වය යටතේ තමයි අපිට සිද්ධ වෙන්නේ තරඟ කරන්න. නැත්නම් දේශීය නිෂ්පාදකයන්ට තරඟ කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් රජය ඔන්න ඔය අවස්ථාවේදී දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණු වලින් තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවනවා. එතකොට මේ තීරුබද්දක් පැනවීම තමයි පැනවීමේ අරමුණ ඔන්න ඔය විදිහට අපි කතා කරලා පස්සේ බලමු පුතේ තීරුබද්දක් පැනවීම නිසා ආර්ථිකය ඇතිවන ප්‍රතිවිපාක මොනවද කියලා. හරි. ඉස්සෙල්ලාම අපි බලමු ඔන්න පුතේ තියෙනවා ඉල්ලුම් බලවේගයයි සැපයුම් බලවේගයයි. නැත්නම් අපි කියමු පිළ තියෙනවා ප්‍රමාණය පැත්තකින් තියෙනවා. හරිද? ඔන්න මෙතන ඉන්නවා කවුද? දේශීය ඉල්ලුම් වක්‍රය. නැත්නම් දේශීය ඉල්ලුම. මේක මම මෙහෙම ලියා ගන්නම් දේශීය ඉල්ලුම කියලා. දේශීය ඉල්ලුම. එතකොට පුතේ තවත් පැත්තකින් ඉන්නවා කවුද? දේශීය සැපයුම. දේශීය සැපයුම. එතකොට මේ දෙන්න සමතුලිත වෙලා ඔන්න වෙළඳපොලේ සමතුලිතයක් නිර්මාණය වෙනවා. අපි හිතමුකෝ සමතුලිත මිල 10යි සමතුලිත ප්‍රමාණය 100යි කියලා. සමතුලිත ප්‍රමාණය 100යි කියලා. නැත්නම් අපි ඒක මෙහෙම දාගමු. නැත්නම් සමතුලිත ප්‍රමාණය 500යි කියලා දාගමු. හරි. දැන් ඔන්න සමතුලිතය මම E කියලා මේ සටහන් කරගන්නවා. E ලක්ෂය සටහන් කරගන්නවා සමතුලිතය. හරි. ඔන්න පුතේ දැන් වෙළඳපොළට ඔය දැන් විදේශ වෙළඳාමක් එන්න කලින්, ඒ කියන්නේ විදේශයන්ගෙන් අපි ආනයන කටයුතු සිදු කරන කලින් තමයි මේ විදිහට ඔන්න දේශීය වෙළඳපොළ හැසිරෙන්නේ. ඊට පස්සේ පුතේ ඔන්න විදේශීය වෙළඳපොළ මෙතනට එනවා. විදේශීය වෙළඳපොළ. ඒ කියන්නේ අපි විදේශයන්ගෙන් භාණ්ඩ හා සේවා ගෙන්ව ගන්නවා. එතකොට පුතේ ඔන්න
දැන් එනවා මොකක්ද? ආනායන සැපයුම් වක්‍රය. මේකට අපි කියනවා තීරු බද්දට පෙර ආනායන සැපයුම කියලා. ආනායන සැපයුම. එතකොට පුතේ තීරු බද්දට පෙර ආනායන සැපයුම තමයි ඔය. දැන් බලන්න මේ තියෙන්නේ සැපයුම් වක්‍රයනේ පුතේ. ආනායන සැපයුම් වක්‍රය. එතකොට මේ ආනායන සැපයුම් වක්‍රය හා දේශීය ඉල්ලුම් වක්‍රයේ ඡේදනය වෙන තැන තමයි පුතේ අලුත් වෙළඳපළ සමතුලිතය ඔන්න හැදිලා තියෙන්නේ. ඒකට මම කියන්නම්කෝ E1 කියලා. ඔන්න එතන වෙළඳපළ සමතුලිතයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ මිල තමයි පුතේ මේ භාණ්ඩ ගෙන්නන මිල බවට පත් වෙලා තියෙන. අපි දාගමුකෝ ඒකට 6යි කියලා. ඔන්න 6යි කියලා මම දාගන්නවා. එතකොට මම ප්‍රමාණය දාගන්නවා පුතේ එතනට 700යි කියලා. 700යි කියලා දාගන්නවා. හැබැයි දැන් මේ 6 කියන කලින් දේශීය නිෂ්පාදකයා රුපියල් 10කට මේ භාණ්ඩ 500ම අලෙවි කරා. භාණ්ඩ 500ම අලෙවි කරා. නමුත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? රුපියල් 6කට මෙන්න මේ භාණ්ඩ 700ක් ඇවිල්ලා තියෙනවා වෙළඳපළට. අපේ දේශීය ඉල්ලුම මෙන්න මේ රුපියල් 6කට භාණ්ඩ 700ක් ඉල්ලනවා. ඔන්න ඔය තත්ත්වයක් තමයි පුතේ තියෙන්නේ. එතකොට දැන් මේ ආනායන සැපයුම් වක්‍රය මේ විදිහට ප්‍රමාණක්ෂයට සමාන්තරව ගමන් කරන්න හේතුව තමයි මේ මිලට අපිට ලෝක වෙළඳපොලේ ඕන තරම් පාඩු ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන් නිසා. ලෝක වෙළඳපොලේ සැපයුම් කරෝ විශාල ප්‍රමාණයක් ඉන්න නිසා. ඉතින් එතකොට දැන් මෙන්න මේ 700ක් කියන භාණ්ඩ ප්‍රමාණය වෙළඳපොලේ අලෙවි වෙනවා. එතකොට පුතේ දැන් මොකද සිද්ධ වෙන්නේ? පිටරටින් ආනායනය කරනවා. එතකොට ඔන්න මේ කවුද දේශීයව අපේ ඉල්ලුම් කරනවා. අපෙන් කවුද දේශීය ඉල්ලුම් කරුවා. එතකොට පුතේ දේශීය සැපයුම් කරුවා මොකද වෙන්නේ? එයා ධෛර්යමත් වෙනවා. එයා මේ 6 භාණ්ඩ මේ 6 කියන මේ මිලට එයා සපයන්න කැමති. මම මෙතන දාගන්නම්කො 200ක් කියලා. මම මෙතන දාගන්නම් පුතේ 100ක් කියලා. 100ක් කියලා දාගන්න. හරිද? ඔන්න එයා කැමති පුතේ 100ක් සපයන්න විතරයි. එයා කැමති 100යි සපයන්න. හරිද? එයා ධෛර්යමත් වෙලා කලින් රුපියල් 10කට එයා 500ක් සැපෙව්වා. දේශීය මේ නිෂ්පාදකයා දැන් එයා සපයන්න කැමති රුපියල් 6කට භාණ්ඩ 100ක් විතරයි. එයා ධෛර්යමත් වෙලා. ඔන්න ඕක තමයි ආනායනය ආවට පස්සේ සිද්ධ වුනේ. ඒ කියන්නේ මෙන්න මේ 500 සිට 100 දක්වා දේශීය සැපයුම අඩු වුණා. හැබැයි අපේ ඉල්ලුම නම් වැඩි වුණා. 500 ඉඳලා දැන් 700යි මිල ගණන් අඩු වෙන්නේ. මිල ගණන් අඩු වෙනකොට අපි ඉල්ලන ප්‍රමාණය වැඩි කරනවානේ පුතේ. හරි. ඊට පස්සේ දැන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔන්න දැන් සිය මෙදිහත් වෙලා මොකද කරන්නේ? දේශීය නිෂ්පාදකයාව ආරක්ෂා කරගන්න, දේශීය නිෂ්පාදනය ඉහළ නංවන්න මොකද සිද්ධ කරන්නේ? තීරු බද්දක් අය කරනවා. ඔන්න තීරු බද්දක් එනවා. දැන් එනවා පුතේ කවුද තීරු බද්දක්. ඔන්න එක භාණ්ඩයකට නැත්නම් භාණ්ඩ ඒකකයකට රුපියල් 2 බැගින් උණු තීරු බද්දක් රජය විසින් ණය කරනවලු. එහෙනම් අපි දන්න දෙයක් තමයි ආර්ථික විද්‍යාව ඇතුලේ බද්දේ ප්‍රමාණයෙන්ම සැපයුම් වක්‍රය ඉහළට විතන් වෙනවා නැත්නම් දකුණට විතන් වෙනවා කියලා. එතකොට ඔන්න බද්දේ ප්‍රමාණයෙන්ම සැපයුම් වක්‍රය දකුණට නෙමෙයි පුතේ වමට ඉහළට විතන් වුණා. ඉහළට විතන් වුණා. එතකොට මේකට අපි කියනවා පුතේ බද්දට පසු තීරු බද්දට පසු ආනායන සැපයුම කියලා. ආනායන සැපයුම කියලා. හරි. දැන් පුතේ ඔන්න දැන් මොකද්ද වෙච්ච වෙනස කියලා අපි බලමු වෙළඳපොලේ. දැන් ඔන්න මිල 6යිනේ. ඒකක දෙක මේ මොනවාද රුපියල් 2කින් වැඩි උනේ. ඔන්න දැන් මිල රුපියල් 8 වෙලා තියෙනවා වෙළඳපොලේ. රුපියල් 8 වෙලා තියෙනවා. දැන් හැබැයි මොකද වෙලා තියෙන්නේ? සපයන අපි ඉල්ලපු ප්‍රමාණය පුතේ 600 දක්වා අඩු වෙනවා. ඔන්න දැන් අපි ඉල්ලන ප්‍රමාණය 600 දක්වා අඩු වෙලා. මිල ගණන් ඉහළ යනකොට ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවනේ පුතේ. එතකොට 600 දක්වා අඩු වෙලා. ඒ වගේම තමයි ඔන්න දේශීය නිෂ්පාදකයා නම් එයා නම් ධෛර්යමත් වුණා. එයා මොකද කළේ? එයා සපයන ප්‍රමාණය වැඩි කළා. අපි මෙතන දාගමුකෝ පුතේ 300යි කියලා. 100 ඉඳලා 300 දක්වා සපයන ප්‍රමාණය 200කින් වැඩි කළා. එයා පුතේ වැඩි වුණා. දේශීය නිෂ්පාදකයා වැඩි වුණා සපයන ප්‍රමාණය. හැබැයි අපි ඉල්ලන ප්‍රමාණය
අඩු කළා. 600 ඉඳලා 700 දක්වා ඉල්ලන ප්‍රමාණය අඩු කළා. එතකොට ඔන්නෝක තමයි ආර්ථිකය ඇතුලේ ඇතිවන තීරුබද්දක් නිසා ඇතිවන ප්‍රතිවිපාකය. මොකද වෙන්නේ? බද්දක් වැඩි වුණාම තීරුබද්දක් ආවට පස්සේ සැපේ ආනයන සැපයුම් වක්‍රය වමට විතන් වෙනවා. නැත්තම් ඉහළට විතන් වෙනවා. ඒක නිසා අපි සපයන මේ මොනවාද දේශීය නිෂ්පාදකයා සපයන ප්‍රමාණය වැඩි කරනවා. ඒ වගේම අපි ඉල්ලුම් කරන පාරිභෝගිකයා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරනවා. ඕක තමයි ආර්ථික ප්‍රතිවිපාකය. හරි පුතේ. දැන් බලමු අපි ඩොනල්ඩ් ට්‍රම්ප් අනවපු 144ක තීරුබද්ද ලංකා ආර්ථිකයට කොයි විදිහටද බලපාන්නේ කියලා. පුතේ ශ්‍රී ලංකා ආර්ථිකයට දැන් ඕක බලපාන්නේ ප්‍රධාන හේතුව වෙන්නේ. ප්‍රධාන වශයෙන් මේක විශාල අර්බුදයක් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ අපනයන ශාස්ත්‍රය ගත්තහම අපනයන වලින් වැඩිම ප්‍රතිශතයක් අපෙන් මිලදී ගන්න. නැත්නම් අපෙන් වහන්න වැඩිම මිලදී ගන්න කෙනා තමයි ඇමරිකාව කියලා කියන්නේ. ඒ ප්‍රතිශතය 23%. 23%ක ප්‍රතිශතයක් යා මිලදීලා ගන්න. එතකොට මොනවද යා අපෙන් මිලදීලා ගන්න බහන්න? ප්‍රධාන වශයෙන් මෙයා අපෙන් නැත්නම් වැඩි වශයෙන් මිලදීලා ගන්නේ ඇඟලුම්, කුරුඳු, පොල්, රබර් වගේ බහන්න. එතකොට මෙතනිනුත් ඇඟලුම් ශාස්ත්‍රය නැත්නම් ඇඟලුම් තමයි ප්‍රධාන වශයෙන් මෙයා මිලදීලා ගන්න. එතකොට දැන් මේක ප්‍රධාන වශයෙන් බලපෑම් කරන්නේ ඔන්න ඔය කියන ශාස්ත්‍රවලට. එතකොට දැන් අපේ ශ්‍රී ලංකාවේ අපිට තරඟ කරන්න සිද්ධ වෙන්නේ. දැන් අපි විතරක් නෙමෙයි මේ ඇමරිකාවට ඇඟලුම් අරගෙන යන්නේ. අපි විතරක් නෙමෙයි ඇමරිකාවට ඇඟලුම් අරගෙන යන්නේ. කවුද එතකොට ඇමරිකාවට තවත් ඇඟලුම් අරන් යන රටවල්? වියට්නාමයේ ඉන්නවා, බංගලාදේශයේ ඉන්නවා, චීනයේ ඉන්නවා. එතකොට දැන් මේ ඔක්කොටම පොදුවේ එක තීරුබද්දක් ගැහුවා නම් අපි සේරටම එක සමානව තමයි තරඟ කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි පුතේ දැන් මෙතන තියෙන ප්‍රශ්නය තමයි මේ තීරුබද්ද එක එක රටවල් වලට එක එක විදිහට අය කරලා තියෙනවා. අපිට 144ක්. ඒ කියන්නේ බදු ගහපු රටවල් අතර අපි ඉහළින්ම ඉන රටක්. එතකොට මේ 144 තීරුබද්ද අපිට උනාට බංගලාදේශයට 137ක තීරුබද්දක් තමයි අය කරලා තියෙන්නේ. එතකොට දැන් එයාලත් පුතේ ඔන්න මේ ඇඟලුම් අපනයනය කරනවානේ ඇමරිකාවට. එතකොට බංගලාදේශය ඔන්න ඔය කියන තීරුබද්ද 137 කියන තීරුබද්ද යටතේ තමයි අපනයන කරන්නේ. එතකොට අපිට තරඟ කරන්න වෙන්නේ ඇමරිකානු වෙළඳපොළ තුල මෙන්න මේ කියන අඩු මිල ගණන් යටතේ එයාලට මේ අඩු තීරුබද්දක් යටතේ ඔයගොල්ලන්ගේ මිල ගණන් අඩු වෙනවා වෙළඳපොළ තුලදී. ඒ කියන්නේ පුතේ මේ තීරුබද්ද එකතු වෙන්නේ අපි දැන් රටින් අපේ රටෙන් බහන්න ඇමරිකාවට ගියාට පස්සේ ওই තීරුබද්ද එකතු වෙනවා පුතේ භාණ්ඩයට. එතකොට ඒක ගෙවන්නේ පාරිභෝගිකයා. එතකොට ඒක නිසා ඇමරිකානු වෙළඳපොළ තුල අපේ භාණ්ඩයේ මිල ගණන් ඉහළ යනවා. එතකොට දැන් මම උදාහරණයක් විදිහට ගත්ත රට උනේ බංගලාදේශය. එතකොට මේ බංගලාදේශයේ 137ක තීරුබද්දක් තියෙන්නේ. එතකොට අපේ 144ක්. එතකොට බලන්න අපේ තීරුබද්ද වැඩි. එතකොට අපේ භාණ්ඩයේ මිල ගණන් වැඩි. එයාලගේ රටේ එයාලගේ භාණ්ඩයේ මිල ගණන් වලට වඩා. එතකොට ඔන්න දැන් ඇමරිකානු වෙළඳපොළ තුල ලංකාවේ ඇඟලුමුත් තියෙනවා, බංගලාදේශයේ ඇඟලුමුත් තියෙනවා. ඒ රටේ වගේම තමයි. එතකොට ඇමරිකානු වෙළඳපොළ තුල කටයුතු කරන්නේ ශ්‍රී ලංකා වෙළඳපොළ තුල වගේම තාර්කික පාරිභෝගිකයෝ. එයාලා අඩු මිල ගණන් යටතේ තියෙන භාණ්ඩ තමයි මිලදී ගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා එයාලා හැමතිස්සෙම මිලදී ගන්න පෙළඹෙනවා මොනවාද අඩු මිල ගණන් යටතේ අලෙවි වෙන බංගලාදේශයේ ඇඟලුම් මිලදී ගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අන්න අපේ අපනයන ප්‍රමාණය අඩු වෙනවා. අපේ අපනයනකරුවන් අධෛර්යමත් වෙනවා මේ තීරුබද්ද නිසා. ඒ අධෛර්යමත් වීමේ ප්‍රතිඵලයක් විදිහට අපිට විශාල අපනයන ආදායම් ප්‍රමාණයක් අඩුවීමක් සිද්ධ වෙනවා මේ තීරුබද්ද ප්‍රතිවිපාකය නිසා. හරි. අපි දැන් බලමු පුතේ මේක ඇමරිකානු ආර්ථිකය නැත්නම් ඇමරිකානු නිෂ්පාදකයාට කොයි විදිහටද බලපාන්නේ කියලා. දැන් අපි න්‍යායාත්මකව බැලුවා පුතේ න්‍යායාත්මකව අපි දැක්කා දේශීය නිෂ්පාදනය වැඩි වෙනවා 100 සිට 300 දක්වා දේශීය නිෂ්පාදනය වැඩි වෙනවා දේශීය නිෂ්පාදකයා මේකෙන් ධෛර්යමත් වුණා එයාගේ මිල ගණන් ඉහළ ගිහිල්ලා එයා සපයන ප්‍රමාණය වැඩි වෙලා ඔන්න එයා දැන් ධෛර්යමත් වුණා මේක න්‍යායාත්මකව සිද්ධ වෙච්ච දෙයක් හැබැයි පුතේ අපි දැන් වර්තමානයේ වෙනකොට දකින්න දෙයක් තමයි කිසිම රටක් තනියෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැහැ ඇයි එයාලා අමුද්‍රව්‍ය ගෙන්න ගන්නවා තවත් රටවල් වලින් එතකොට මේ පිට රටවල් වලින් අමුද්‍රව්‍ය ගෙන්න ගද්දී ඇමරිකානු නිෂ්පාදකයාට එතකොට මෙන්න මේ කියන ඉහළ ආනායන තීරුබදු ප්‍රතිපත්තිය යටතේ පිටරටින් නැත්නම් විදේශයන්ගෙන් අමුද්‍රව්‍ය ගෙන්ව ගන්නකොට අමුද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යනවා. අමුද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදිහට අපි දන්නවා සැපයුම් කරුවා අධෛර්යමත් වෙනවා. නැත්නම් සැපයුම් කරුවා සපයන ප්‍රමාණය අඩු කරනවා. ඒ නිසා වෙළඳපොළ සැපයුම අඩු වෙනවා කියලා.
ඒක නිසා පුතේ මේක ලංකාවේ ආර්ථිකයට ඒ වගේම තීරුබදු පනවපු අනෙක් රටවල් වලට වගේම ඇමරිකානු ආර්ථිකයටත් විශාල බලපෑමක් කරන තීරුබදු ප්‍රතිපත්තියක් වෙනවා. හරි. දැන් අපි බලමු පුතේ ඇයි මේ වගේ තීරුබදු ප්‍රතිපත්තියක් අරගෙන එන්න ඒගොල්ලන්ට හේතු උනේ කියලා. එතකොට මේ වෙළඳ හිඟය තමයි මේකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ. ඇමරිකානු රාජ්‍යය ගත්තාම 1976 ඉඳලම එයාලගේ වෙළඳ හිඟයක් තමයි තිබිලා තියෙන්නේ. එතකොට මොකද්ද මේ වෙළඳ හිඟය කියන්නේ? වෙළඳ හිඟය කියලා කියන්නේ පුතේ අපි ඔකට හරියම සරල සූත්‍රයක් භාවිතා කරනවා. අපනායන ආදායමෙන් ආනායන වියදම් අඩු කළාම එන උත්තරය. හරිද? එහෙම නැත්නම් අපි කියනවා අපනායන ආදායමයි ආනායන වියදමයි අතර පරතරය කියලා. එතකොට මේ දෙක අතර පරතරය ගත්තාම ඒගොල්ලන්ගේ තිබිලා තියෙන්නේ වෙළඳ හිඟයක්. හිඟයක් කියලා කියන්නේ ඍණ අගයක් තමයි තිබිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන අගය 2024 වර්ෂයේ වෙනකොට 36.8ක් දක්වා වෙලා තියෙනවා. එතකොට දැන් මෙන්න මේ වෙළඳ හිඟය නිසා තමයි ඇමරිකාව මේ වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න හේතුව වෙලා තියෙන්නේ. එතකොට දැන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්තහම ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කියන්නේ ඒගොල්ලෝ අපේ රටෙන් භාණ්ඩ මිලදී ගැනීම නිසා අපේ රටෙන් භාණ්ඩ මිලදී අරගෙන ඒගොල්ලෝ අපිට ගෙවන ප්‍රමාණය බිලියන 3ක් වෙනවා කියලා මම කලින් ප්‍රකාශ කරා. බිලියන 3ක්. හැබැයි පුතේ අපි ඒගොල්ලන්ගෙන් භාණ්ඩ මිලදී අරගෙන අපි ඒගොල්ලන්ට ගෙවන ප්‍රමාණය වෙන්නේ මිලියන 500ක් හෝ 400ක් වගේ අගයක තමයි තියෙන්නේ. එතකොට මේ පරතරය ගත්තහම බිලියන 2.6ක් වෙනවා. මේ පරතරය බිලියන 2.6ක් වෙනවා. එතකොට මෙන්න මේ පරතරය නිසා ওই පරතරය අපි ප්‍රතිශතාත්මකව ගත්තම 88ක් වෙනවා. 88ක්. මෙන්න මේ 88ක් වෙනවා පුතේ. මෙන්න මේ 88 දෙකෙන් බෙදලා අරගෙන තමයි මේගොල්ලෝ අපේ බදු ප්‍රතිශතය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ 144ක බදු ප්‍රතිශතයක් අපිට දීලා තියෙන්නේ. හරි පුතේ. ඉතින් දැන් ඔන්න තීරුබදු ගැන ඔන්න ඔය කතාව තමයි පුතේ ඔයගොල්ලොත් එක්ක මට කතා කරන්න ඕනේ.